අද අපේ වීඩියෝවට පදනම වෙන්නේ 1921 අගෝස්තු 12 වෙනි දින මහනුවර නගරයම මහවැවක් කරපු දළදා වැස්ස එහෙමත් නැත්නම් දළදා වතුර ගැන. 1921 කාල පරිච්ඡේදය තුල අවරට පාලනය කළේ ඉංග්‍රීසි ජාතිකයන් විසින්. එවකට මහනුවර ආණ්ඩුකාරයා වූයේ චාමස් මහතා. ඔහු ජීවත් වුණේ දළදා මාලිගාව ඉදිරියේ පිහිටා තියෙන ක්වීන්ස් හෝටලේ උඩුමහලේ. එදා හරියටම වෙසක් පොය දවසක් බෞද්ධ ජනතාව එක දිගට දළදා වහන්සේ වඳින්නට යන දර්ශනය චාමස් ක්වීන්ස් හෝටලේ උඩුමහලේ ඉඳලා බලාගෙන ඉඳලා තියෙනවා. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්තධාතුන් වහන්සේ පිළිබඳ විශාල භක්තියක් ගෞරවයක් තිබීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා වශයෙන් ඔහුට තිබුණේ ඉවසා දරාගත නොහැකි තරමේ දැඩි කෝපයක්. නිතරම් ජනකායක් දන්තධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට යනවා කියන වෛරිය සිතුවිල්ලෙන් සිටි ඔහු වහම කම්මල්කරුවෙකුට කිනිහිරක් සහ කුළු ගෙඩියක් හොයාගෙන එන්න නියෝග කළා. කිසි කෙනෙකුට හිතාගන්නට බැරි වුණා ආණ්ඩුකාරයා මේ කරන්න යන්නේ මොකද්ද කියලා. කම්මල්කරු කිනිහිරක් සහ කුළු ගෙඩියක් රැගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුම බණ්ඩාර උයනට රැගෙන එන ලෙස ආණ්ඩුකාරවරයා විසින් නියෝග කළා. කිනිහිරිය කුළු ගෙඩිය සමගින් කම්මල්කරු මද්දුම බණ්ඩාර උයනේ එක්තැනක රඳවා මාලිගාවෙන් පිටතරගත් දළදා වහන්සේ කිනිහිරිය මත තැබීමට ආණ්ඩුකාරවරයා විසින් නියම කරලා තියෙනවා. සිදුවෙන්නට යන දෙය ඉවෙන්වෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් ඒ සිදුවීම දිහා බලාගෙන හිටියා. ඉන් අනතුරුව චාමස් ආණ්ඩුකාරවරයා විසින් ශ්‍රී දන්තධාතුන් වහන්සේ කිනිහිරිය මත තබා කුළු ගෙඩියෙන් ගසා කුඩු කර දමන ලෙස අණ කළා. ඒ කාලේ රාජ නියෝගය බුද්ධ නියෝගයටත් වඩා ලොකුයි. ඒ නිසා බයටම කම්මල්කරු විසින් දළදා හිමියන් කිනිහිරිය මැද තබා කුළු ගෙඩිය ඔසවා එයට වැරෙන් පහරක් එල්ල කරනවා. නමුත් කුළු ගෙඩිය දන්තධාතුන් වහන්සේ සමීපයට ලංවන විට ශ්‍රී දන්තධාතුන් වහන්සේ එක්වරම අතුරුදහන් වෙලා තියෙනවා. මේ සිදුවීම දැකපු ජනතාව හඬ නගා සාදුකාර දෙන්න පටන් ගත්තට පස්සේ ආණ්ඩුකාරයාට යකා ආවේශ වෙලා අඩියට දෙකට කම්මල්කාරයා දෙසට ආණ්ඩුකාරවරයා කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝතොපේ බුද්ධ හොයාපිය ඉක්මනට හොයාපිය නැත්තම් තොටත් මරණය යනුවෙන් මහා හයියෙන් කෑ ගහන්න පටන් අරගත්තා. අනතුරුව ආණ්ඩුකාරවරයාද ඔහුගේ නිලධාරීන් සමග දන්තධාතුන් වහන්සේ හැම තැනම හොයන්න පටන් අරගෙන නමුත් දන්තධාතුන් වහන්සේ කොතනකවත් පේන්න හිටියේ නැහැ. ඉන් අනතුරුව ආණ්ඩුකාරවරයා විසින් දන්තධාතුන් වහන්සේ කුඩු වී ඇද්දයි සැකහැර දැන ගැනීමට කිනිහිරිය අතගා බැලුවත් කිනිහිරියේ එවැනි කිසිදු සලකුණක් තිබෙන්නේ නැහැ. ඒ නිසාම ආයමත් සැරයක් අධික කෝපයෙන් කෝතොපේ බුද්ධ හොයාපියව නැත්නම් තොපි ඔක්කොම මරනවා යනුවෙන් ආණ්ඩුකාරවරයා තර්ජනය කරන්න පටන් ගත්තා. මේ සිදුවීම වෙලා වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. මහනුවරට මොර සූරන වැස්සක් ඇදහැලෙන්නට පටන් ගත් අතර දොඹ ගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේම කඩා වැටුණා. එකපාරටම ඇදහැළුණු මේ වැස්ස ගැන කාටවත් හිතා ගන්නට බැරි වුණා. වැස්ස නවතීවි කියා බලාපොරොත්තුෙන් ටික වෙලාවක් බලාගෙන හිටියත් වැස්ස නැවතුනේම නැහැ. ඊට පස්සේ ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ සහචරයෝ තෙමි තෙමීම ක්වීන්ස් හෝටලයට දුවගෙන ගියා. පැයක් දෙකක් ගත වුණා. පටන් ගත්ත වැස්ස නැවතුනේම නැහැ. රැස්ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමි යාබද කඩපිල්වලට දුවගෙන ගිහින් තියෙනවා. වැස්ස නොනැවතීම දිගටම වහින්න පටන් ගත්තා. එදා දවස පමණක් නොව එදා රාත්‍රියේ අනතුරුව ඊළඟ දවසෙත් ඊටත් පසු දිනේ දිගින් දිගටම මේ වැස්ස නොනැවතීම වැස්සා. දින ගණනාවක් එකම විදිහට මුළු නුවරටම මහ වැස්ස. මහනුවරම වැවක් වගේ පිරලා ඉතිරිලා යන්න පටන් අරගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද නුවර බැම්මත් පුපුරා කඩාගෙන යන්න ඔන්න මෙන්න වගේ තමයි තිබිලා තියෙන්නේ. නොනවතින වැස්ස නිසා සහ වෙන්න යන විනාශය ගැන අහපු සැනින් ආණ්ඩුකාරයා කලබල වුණා. එහෙම දුවන්නට පටන් ගත්තා. හැබැයි ඔහුට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. වැව පුපුරා ගියොත් ක්වීන්ස් හෝටලේ කෑලිවත් හොයාගන්න බැහැ කියලා ආණ්ඩුකාරවරයා හොඳටම දැනගෙන හිටියා. ඒ නිසාම ඔහු වහාම සිය සහචරයන් කැඳවා දැන් ගිහින් කියාපියව අහල පහල ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව හම්බ වෙන්න කියලා යනුවෙන් මහා හයියෙන් කෑ ගැහුවා. ටික වෙලාවකින් වැස්සේ තෙමීගෙන ගිහින් පණිවිඩය කිව්ව සැනින් අහල පහල බෞද්ධයෝ කීප දෙනෙක් ආණ්ඩුකාරවරයා හම්බෙන්නට ආවා. අනතුරුව දැන් ඵලයව දැන්ම ඵලයව තොපේ බුද්ධ හොයාගන්නේ නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්කොම මාරලා දානවා. දැන් ඵලයව යනුවෙන් ආණ්ඩුකාරවරයා පැමිණි සිටි බෞද්ධයන්ට අණ කළා.
නා කපන වැස්සේ තෙමි තෙමි මහා ජනගඟක් ශ්‍රී දළදා මැදුරාවට හා මද්දුම බණ්ඩාර උයනේ තනකොළ ගහක් නෑර ශ්‍රී දන්තධාතුන් වහන්සේ සොයා සෙවීම් කටයුතු සිදු කළ අතර එහි සිටි බියපත් බෞද්ධයන් දෙතුන් දෙනෙක් ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් ඇතුළු වී උන්වහන්සේ වැඩ සිටි තැන විපරම් කරලා බැලුවා. අනතුරුව කිසිදු ආරෝවක් ආපදාවක් නැතිව ශ්‍රී දන්තධාතුන් වහන්සේ ඒ වැඩ සිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුන්ට සියසින්ම දැක ගන්නට ලැබෙනවා. සම්බුදු පියාණෙනි අපිට අනුකම්පා කළ මැනවී සති දෙකක් තිස්සේ අපේ දුප්පත් මිනිස්සු කන්න බොන්න නැතුව කුසගින්දරේ දැවෙනවා. අපිට අනුකම්පා කොට සහනයක් ලබා දුන් මැනව. වරද කළේ සුද්දා වුණාට අපේ මිනිස්සුන්ටයි පීඩාව. අපිට අනුකම්පා කළ මැනවී ඔවුන් දිගටම කන්නලව් කොට පිටිපස්සෙන් පිටිපස්සට දළදා මැදුරෙන් එළියට වැස්සා. බෞද්ධයන්ගේ කන්නලව්වෙන් පස්සේ වැස්ස මුළුමනින්ම නැවතුණු අතර අදාළ පිරිස එසැනින්ම ආණ්ඩුකාරයා වෙත ගොස් ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වුවා. ආණ්ඩුකාරයාට ඒ සිද්ධියෙන් පසු මේ රට එපා වී මාරුවක් හදාගෙන සිය මව් රටට පිටත් වෙලා තියෙනවා. දළදා වහන්සේ ඉස්සුවොත් හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කිඳා බැස ඇත්තේ මෙන්න මේ සිදුවීම නිසයි. මේ පුවත පිළිබඳ රටට හෙළි කළ පරලොව සැපත් රන් එතනා මිත්තනියන්ට බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා. මේ දිනවලත් ශ්‍රී දළදා පෙරහැර ගැන සහ වැස්ස ගැන ගොඩක් අය විවිධ මත පළ කරනවා. කොහොම නමුත් කොච්චර පායන කාලෙක වුණත් මහනුවර ශ්‍රී දළදා පෙරහැරට මුළු නුවරම හේදෙන්න වහිනවා. අතීතයේ ඉඳන්ම මෙහෙම වෙලා තියෙනවා කියන්න හොඳම උදාහරණයක් තමයි මේ. ඉතින් නුවර පෙරහැර සහ වැස්ස ගැන ඔයාටත් අදහසක් අනිවාර්යෙන්ම ඇති. අපි ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකෙන් කතා කරමු. අදට අපි මේ වීඩියෝවෙන් සමුගන්නම්. ඔබ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිටයි.